දකුණු පළාත් සභාව විසිරුවා හැරීමට ආසන්නව තිබියදී රුපියල් කෝටි 1.5ක් වටිනා ප්ලාස්ටික් පුටු මිලදී ගැනීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් සිදු වූ බවට කියන අක්‍රමිතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ සිද්ධියට අදාළව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. එනම් පෙරේදා දින සිට මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර තිබේ. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකරල මහතා පළාත් විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධානක පී අශෝක ධනවංශද සිල්වා සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ මහතා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ඇතුළු තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් කොමිෂන් සභාව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීම නියමිතව තිබුණි. මෙම විමර්ශන ඉදිරියට ගෙන යාමෙන් සිද්ධියට සම්බන්ධ බව කියන දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 55 දෙනාම කැඳවා සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට සූදානම් බව වාර්තා වේ.